ජීවිතේ පළවෙනි පාරට පොටි අදින්න යන්නේ. අපේ ගෙදර කිචන් එක ගේ හැදුවට අවුරුදු 5කට විතර පස්සේ තමයි හදලා තියෙන්නේ. ඉතින් මුලින්ම හදපු දවස්වල පළවෙනි ගෙදර පිටිපස්සේ විත්තියට තමයි සෙට් කරලා තියෙන්නේ කිචන් එක. කපරාදු උඩින් ගහලා හුණු ගහලා තියෙන්නේ. ඉතින් අපිත් දිගටම කරේ මේක උඩම තින්ත ගාපු එක. ඉතින් ඉතින් ගෙදර ඉන්න වෙලේ පොඩ්ඩක් පොටි ටිකක් ගෙනල්ලා මේක ඇදලා බලලා ෆිනිෂ් කරන්න පුළුවන්ද කියන try කරන්න. මොකද ගෙදර ඉස්සරහා විත්ති වලත් පොටි අදින්න වෙලා තියෙන්නේ. ඒකින්ද මට මේකෙන් ප්‍රැක්ටිස් කරලා වැඩේ ගොඩ දාගන්න පුළුවන් වුණොත් මට මුළු ගෙදරම පොටි අදින්න පුළුවන්. අපි බලමු කොහොමද වැඩේ කරන්න කියලා. මුලින්ම මේකට මෙන්න මේ අයිටම් දෙක ඕනේ. මේකේ නම නම් මම දන්නේ මං හිතන්නේ පොටි හැන්දා ස්කේපරේ වෙන්න ඕනේ මේකට කියන්නේ. යාළුවෙක්ගේ තිබිලා මං ඉල්ලන් ආවා. කිලෝ 20 පොටි පැකට් එකක් ගෙනාවා. මේක ගහලා නම් තියෙන 1350යි කියලා. හැබැයි මට මේක හම්බුනේ 650ක් වගේ ගානකට මනවතේද. මට මං ගැන විශ්වාසින්ද කළු පාට තීරුවට මාස්කින් ටේප් එකක් ගහගන්න කියලා බැලුවේ. මොකද ඕක ගෑවුනොත් ආයේ පිහින්න කරන්න එන වදයක් වෙන්න වෙන හින්දා මේ ටිකට මම මාස්කින් ටේප් ටිකක් ගහගන්නවා. මාස්කින් ටේප් ගහගත්තා. දැන් පොටි ටික දිය කරගමු. පරණ බාස්කට් එක ගත්තා. ඩ්‍රිල් එකට හයි කරන පොටි දිය කරන කෑල්ල මගේ අතේ නෑ. ඒක හින්දා මට අතින් තමයි දිය කරන්න වෙන්නේ. ඉතින් ග්ලව්ස් එකක් දාගත්තා. මොකද මේක අනිවාර්යෙන් සැරයි. ඒක හින්දා කෝකටත් කියලා ග්ලව්ස් එකක් දාගත්තා. මේකෙදි එන්න ඕන පදම ගැන මට ලොකු අයිඩියා එකක් නැහැ. කියන්නේ සාමාන්‍යයෙන් දියාරු ගතිය නැති වෙන්න එන්න ඕනේ. ඒකින්ද මම කෝකටත් කියලා ඉස්සලාම වතුර පොඩ්ඩක් දාගත්තා වාජනේට. දාගෙන අපි චුට්ට දාලා දිය කරලා බලමු. එන දේ නිකන් වතුර නිකන් පුපුළු දානවා. ඒ කියන්නේ ඉතින් සෑහෙන සැර ඇති අනිවාර්යෙන් මේක. තේරෙනවනේ. මේක වතුර මදි කියලා තේරෙනවා. ඉතින් මේකට මම වතුර ටිකක් තව දාගන්නවා. ඒක හොඳට කැට නැති වෙනකම් මම හොඳට අනාගත්තා. හැබැයි දැන් මේකේ මෙහෙම කරපුවාම මෙහෙම වැක්කිරෙනවා වගේ එනවා. මම හිතන්නේ දියාරු ගතිය ටික වැඩි වගේ. ඒක හින්දා තව පොඩි චුට්ටක් දාගන්නවා. දැන් නම් පදම ඇති වගේ හිතෙනවා. අපි ටිකක් අරන් ගාලා බලමු. ඔන්න එහෙනම් අතිශය ප්‍රථම වතාවට පොටි බාස් කෙනෙක් වෙන්න යන්නේ. මොකද මං හිතන්නේ වර්ගාඩියකට රුපියල් 35ක් 40ක් විතර ගන්න ඇති මේ දවස්වල අනිවාර්යෙන්. ඉතින් මට හිතුණා ඒ ගාන ඉතුරු කරගන්න පුළුවන්ද කියලා අනිවාර්යෙන් ඉන්න වෙලේ. ඉතින් මම බැලුවේ ඒ ගාන ඉතුරු කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලා. මොකද මං ගෙදර ඉන්න දවස් ටිකට මං ඒ ටික කරගත්තොත් ඒ සල්ලි මට ඉතුරුයි. අපි එහෙනම් හා පුරා කියලා බලමු එදලා. බලමු අදින්න පුළුවන් මේක පදම කියන්නේ මෙහෙම කරොත් දියාරුවට වැක්කිරෙන්න හොඳ නෑ මං හිතන්නේ. මම YouTube එකේ දැක්කේ එහෙමයි. ඉතින් අපි බලමු එදලා අද ගන්න පුළුවන් ඒ විදිහට. මේක අංශක 45ට වගේ ඇන්ගල් එකකට තියලා අදින්න කියලා තමයි කියලා තිබ්බේ. බලමු. පොඩි කඩතුළු තියෙනවා. පළවෙනි පාරට බලමු. ඒක ස්කේපරින් අයින් කරලා බලමු. මචං ඇද්දා පළවෙනි කෝට් එක මෙච්චර යදගන්න ඇද්දේ. සමහර තැන්වල පොඩ්ඩක් ධාරේ ඉන්නවා. තාම හැන්ද හුරු නැති හින්දා වෙන්න ඕනේ. හිමීට ටිකක් මැදගෙන මීරිකි වරයක් ගන්නවා ගාමු. මෙහෙ ඉඳන් මේ කියන්නේ මෙහෙන් තමයි මුලින් පටන් ගත්තේ. මෙහෙ ඉඳන් මේ කෙරවලට යනකොට වෙනසක් පේන්නේ නැති වට මුල ටිකේ ෆිනිෂින් අවුල්. මොකද මට ඒතකොට මේ හැන්ද එච්චර අතට හුරු නෑ. හැබැයි මෙහෙට යන්න මේක පොඩ්ඩක් ඒතකොට සිස්ටම් එක අපිට තේරෙනවා. ඒකයි මම මේ ඉස්සල්ලාම මේ වගේ තැනක් තෝරගත්තෙත්. කියන්නේ කාටවත් පේන්නේ නැති තැනක් වැඩි තෝරගත්තෙත් මේක මට ප්‍රැක්ටිස් වෙන්න. මේක ටික යද්දි මට හිතෙනවා හැන්ද හොඳට අතට හුරු වෙයි කියලා. දැන් මුලින් තිබ්බ අර කඩතොලු වහ රැලි හිටපු විදිහට මේ මෙහෙ යන්න හිටින්නේ නැහැ. මොකද මට ඒතකොට පොඩ්ඩක් තේරෙනවා මේක නීට් කරන්න. ඉතින් බලමු වැඩේ කරගෙන යන්න පුළුවන්. දැන් අනුව ටිකක් චුට්ටයි ඉවරයි වගේ. ඒක පොඩ්ඩයි තියෙන්නේ. මේක ගාලා ඉවර කරලා බලමු කොහොමද ෆිනිෂින් එක කියලා. මොකද මේකේ මම දැක්ක ගොඩක් තැන්වල තිබ්බා මේ ගාන පළවෙනි කෝට් එක හරි පිළිවෙලකට ගහගන්න කියලා. වැඩේ කියන්නේ දැන් මම ඒක ප්‍රැක්ටිස් වෙන එක නෙවෙන්නේ. ඉඳා අනිවාර්යෙන්
මේතන කොහොමරි මේක ප්‍රැක්ටිස් කරලා ඉතුරු පැතිවලට යන්න ඕනේ. මම තමා මුලින්ම හදාගත්ත ටික ඉවරුනේ. දැන් හදාගත්ත ටික ඉවරයි. ආයෙ ටිකක් හදාගෙන මේ බිත්තිය සම්පූර්ණයෙන් ෆිනිෂ් කරලා බලමු අපි. මෙතෙන් එනකන් ඉවර කරගත්තා. ඉතින් ඇත්තටම සාමාන්‍යයෙන් මේ හරිය වගේ යනකොට අතට හුරුයි හොඳටම මේ ටික. දැන් මේ හරිය මාර නීට් එකට තියෙනවා. දැන් මේ මෙතන හියත් අර ටිකක් තියෙනවා. ඒ ටිකත් කරගන්න ඕනේ. කරන්න අතට හුරු වෙනවා. ඉතින් අවුලක් නැතුව දෙවෙනි කෝට් එකත් ලස්සනට ගාගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. බලමු. ඔයාලටත් පුළුවන් තනියම මේ වගේ දෙයක් try කරලා බලන්න. Tamanට කරගන්න බැයි නම් මේවා කරන කෙනෙක්ට සල්ලි දීලා කරගන්න පුළුවන්. Tamanට කරගන්න පුළුවන් නම් අතේ ඒ සල්ලි ටික ඉතුරු වෙනවා. ඉතින් තවත් මේ වගේ වීඩියෝස් බලන්න ඕන නම් ඔයාලට මාව follow කරලා තියාගන්න.